ආයිබෝවන් මම ශ්‍රීකාන්ත සේනාරත්න මම මෙවර පළාත් පාලන මැතිවරණයේ කටාන ආසනයේ නියෝජනය කරමින් ඒ වගේම කටුවාපිටිය කොට්ටාසය වෙනුවෙන් සමගි ජන බලවේගයේ ටෙලිෆෝන් එක ලකුණ යටතේ තරග වදින අපේක්ෂකයෙක්. මම මුලින්ම කියන්නම් මම කවුද කියලා. මම කටුවාපිටිය ග්‍රාමයේ පදිංචිව සිටින ඒ වගේම මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා අපොසල් උසස් පෙළ හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. වාණිජාංශේ ඒ වගේම කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලැබුවා. ඉන් අනතුරුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් තරුණ සමිතිය මගේ තරුණ නවාතැන් පොළ බවට පත් වුණා. ඉන් ඉක්බිතිව කටුවාපිටිය මීසම් ධර්ම සේවා සභාව තුළින් මීසමේ විවිධ වූ සමිති සමාගම් තුළින් පුළුල් වූ සේවයක් මම කටුවාපිටිය ග්‍රාමයේ කොට්ටාසයට ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම මම පාසල් අධ්‍යාපනය හමාර කරලා මම ජනමාධ්‍ය ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙනවා. නිවේදන කටයුතු ඒ වගේම ලේඛන කලාව අතින් මම ප්‍රවිෂ්ඨ වෙනවා. මේ කාල වකවානුව තුළදී මම ශ්‍රී ලංකා ජනමාධ්‍ය පදනමේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හදාරනවා. එම ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හදාරීමෙන් අනතුරුව මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හදාරනවා. මින් අනතුරුව මෙම සිටින සියලුම නියෝජිතයින් අතුරින් මම ආඩම්බරයෙන් කියන්න කැමති අපගේ ප්‍රදේශය තුළ ඉන්න නියෝජිතයින් අතුරින් දේශපාලන විද්‍යාවට ඩිප්ලෝමා සහතිකයක් තියෙන එකම නියෝජිතයා මමයි ඔබව නියෝජනය කරන්නේ. 2011 දේශපාලන වංශ කතාවේ අමරණීයම කාලවකවානුවක් තුළ අභියෝගාත්මකම කාලවකවානුවක් තුළ ඒ බන්දයත් ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලවකවානුව තුළ ඒ වගේම තමුන්නාසෙලා ආදරය කරපු චාමින්ද ප්‍රියදර්ශන මැතිතුමා අපගේ කොට්ටාසේ නියෝජනය කරපු ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාගේ හොඳම කාලවකවානුව තුළ අභියෝගාත්මක කාලවකවානුව තුළ තමයි මම මගේ ක්‍රියාකාරී දේශපාලනයේ ප්‍රවිෂ්ඨ වෙන්නේ. 2011 එම ක්‍රියාකාරී දේශපාලනයේ ප්‍රවිෂ්ඨ වෙන්නේ එවකට කටාන ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායිකාව ලෙසින් කටයුතු කරපු නීතිඥ රෝස් ෆෙර්නෑන්ඩෝ මැතිණියගේ සහ අපගේ ප්‍රදේශයේ ක්‍රියාකාරීව කටයුතු කරපු හැරල් පෙරේරා මැතිතුමාගේ ආරාධනය යටතේ මම 2011 දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. 2011 සිට මේ 2025 දක්වා මම මගේ මේ දේශපාලන වංශ කතාව තුළ ඒ දක්ෂිණාංශික දේශපාලන කඳවුර තුළ පුළුල් වූ සේවයක් කරලා තියෙනවා. මම විශාල තනතුරු සංඛ්‍යාවක් දරමින් අවසන් වශයෙන් එම දක්ෂිණාංශික දේශපාලන කඳවුරක් තුළ ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ලේකම් ධූරය දරමින් මම දේශපාලනිකව කරන්න පුළුවන් උපරිම සාධාරණය මම අදාළ පක්ෂ වලට කරලා තියෙනවා. මේ කාලවකවානුව තුළ මම ජාත්‍යන්තර සිංහ සමාජය සමග එකතු වෙලා පුළුල් වූ වැඩ කොටසක් සමාජයට මම ඉෂ්ට කරලා තියෙනවා. ඒ ඇගීමක් වශයෙන් මම සමාජයට කරපු ඇගීමක් වශයෙන් මට මේ වෙනකොට ගෞරව නාම දෙකක් හිමි වෙලා තියෙනවා. ලංකා පුත්‍ර සහ ශ්‍රී දේශබන්දු කියන ගෞරව නාමයන් මම ලබාගෙන තිබෙනවා. ඉතින් මෙවැනි පුළුල් වූ ගමන් මගක් තුළ ප්‍රවිෂ්ඨ වූ මම තමුන්නාන්සේලාව නියෝජනය කරමින් කටුවාපිටිය කොට්ටාසේ නියෝජනය කරමින් මෙවර තරඟ වදිනවා. තමුන්නාන්සේලා මේ තෝරන්නේ තමුන්නාන්සේලාගේ කටාන ප්‍රාදේශීය සභාවේ නියෝජිතයා. එසේනම් තමුන්නාන්සේලාට සුදුසු, තමුන්නාන්සේලාට ගැළපෙන, තමුන්නාන්සේලාට ආඩම්බර විය හැකි නියෝජිතේ තමුන්නාන්සේලා කටාන ප්‍රාදේශ සභාවට තෝරලා යවන්න ඕන. මම තමුන්නාන්සේලාට පූර්ණ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. මේ ඉතිහාසය තුළ කටුවපිටියෙන් බිහි කරලා තියෙන්නේ ඉතාමත් ගෞරවාන්විත නියෝජිතයෙක්. ඒ ගෞරවය ඉදිරියට රැක ගැනීම මගේ එකම අරමුණ. එසේනම් තමුන්නාන්සේලා හමුවට මම පැමිණෙනවා. මගේ තියෙන සුදුසුකම් සියල්ලක්ම ගවේෂණාත්මකව තමුන්නාන්සේලා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තමුන්නාන්සේලාව නියෝජනය කරන්න ඉන්න සුදුසුම නියෝජිතයා මම නම් තමුන්නාන්සේලා මාව ඒ කටාන් ප්‍රාදේශ සභාවට කටුවාපිටිය කොට්ටාසේ නියෝජනය කරමින් ඒ වරම ලබා දෙන්න. ඒ මට ලැබෙන බලයක් තුල නොව ඒ මට ලැබෙන අවස්ථාව තුල
තමුන්වහන්සේලා වෙනුවෙන් කළ හැකි උපරිම ගෞරවාන්විත සේවය කටාන් ප්‍රාදේශ සභාව තුළ කටුවාපිටිය කොට්ටාසයට කරලා දෙන බවට සහතිකයක් මම මේ අවස්ථාවේදී තමුන්වහන්සේලාට ලබා දෙනවා. ඔබ මට දෙන ඒ ඡන්දේ ඉහළම ගෞරවය සදාකාලිකවම රකින්නවා කියන පොරොන්දුවත් මම තමුන්වහන්සේලාට ලබා දෙනවා. බොහොම ස්තුතියි.